නිදහස් නිවහල් රාජ්‍යයක් ලෙස පැවති ශ්‍රී ලංකාව 1505 දී පෘතුගීසීන්ගේ යටත් විජිතයක් බවට පත් විය. මෙරට බලය අල්ලා ගැනීමෙන් පසු ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ ආදායමක් ලබා ගැනීමයි. ඒ සඳහා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසා ඔවුන් ලංකාවේ විවිධ ස්ථානවල බලකොටු නිර්මාණය කරන්නට වුණා. ඒ අතරින් ගාල්ල නගරයේ ඉදිකළ බලකොටුව ගාලු බලකොටුව හෙවත් ගාල්ල කොටුව ලෙස හැඳින්වුණා. අක්කර 90ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතින ගාලු කොටුවේ කොටුපවුරේ උස අඩි 70කි. පෘතුගීසීන් විසින් කොටුව තුළ දියාගල්, ආරෝග්‍ය ශාලා, පල්ලි නිවාස ආදී ඉදි කළා. ඒ අතරින් පැරණි ඕලන්ද පල්ලිය, ඔරලෝසු කනුව, කොටුපවුර ආදිය පෞරාණික වටිනාකම් රැසකින් සමන්විත වර්තමානය වන විටත් දැක ගන්න පුළුවන් දේවල් කිහිපයක්. පසුකාලීනව ලන්දේසීන් මෙරටට පැමිණීමත් සමග ඔවුන් පෘතුගීසීන් මෙරටින් නෙරපා හැර ලන්දේසි බරය මෙරට තුළ තහවුරු කරගත්තා. පසුව ලන්දේසීන් විසින් පෘතුගීසීන් විසින් ඉදිකළ ගාලු කොටුව තවදුරටත් නවීකරණය කරන්නට වුණා. ඉංග්‍රීසි පාලන සමයේදී ගාලු කොටුවට සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. ගාලු කොටුවෙහි ඇති පෞරාණික වටිනාකම් සැලකිල්ලට ගනිමින් ගාලු කොටුව 1988 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. වර්තමානයේ ගාලු කොටුව තුළ රජයේ පරිපාලන ගොඩනැගිලි, පාසල්, ආගමික ස්ථාන රැසක් පවත්වාගෙන යනු ලබනවා. වර්තමානය වන විට ආසියාවේ සුන්දරම නගර 13 අතරට ගාල්ල නගරයද ඇතුළත් වී තිබීමට ගාලු කොටුවේ සුන්දරත්වය නොමදව බලපා තියෙනවා. ගාලු කොටුව දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වී තිබෙනවා.